හායි හදමුද හොඳ උකුවට කිරි රස ගොඩාක් තියෙන කඩල කරි එකක්. මුලින්ම එහෙනම් එක් රැයක් පෙඟෙන්න දාපු කඩල හොඳට තම්බ ගන්න. මේ නම් ඉතින් හැම මාළුවකටම වගේ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකනේ. මේ ටිකත් ඕන. ඊට අමතරව විශේෂයෙන්ම කරන්න ඕන තම්බගත්ත කඩල ටිකක් උකු කිරි ටිකකට දාලා මේ වගේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊටත් පස්සේ පෑන් එකකට තෙල් ටිකක් දාලා ඔයා කපාගත්ත ලුණු සුදු ලුණු ඒ ඔක්කොම මේ වගේ හොඳට ටෙම්පරාදු කරගන්න. උඹලකට ටිකකුත් එකතු කරගත්තාම රස තවත් වැඩි වෙනවා. විශේෂයෙන්ම මේකට ඔයාගේ ළඟ අබ පේස්ට් එක තියෙනවා නම් අබ පේස්ට් එකකින් ටිකකුත් දාන්න. ඊට පස්සේ පුරුදු විදිහට 3-5 ගම්මිරිස්, කහකුඩු, මිරිස් කුඩු, තවත් ඔයාට පුළුවන් නම් මස්කඩ් 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්න මේකේ රස තවත් වැඩි වෙනවා. අන්තිමේටම තම්බගත්ත කඩල ටික එකතු කරන්න. මෙන්න මේක තමයි මගේ කඩල කරි එකේ උක්කුවට රසට තියෙන රහස. පොල් කිරි මිශ්‍රණය මේකට අන්තිමේටම තමයි එකතු කරන්නේ. රස අනුව ලුණුත් එකතු කරාම මේ කඩල කරි එක එක්ක විතරක්ම බත් ගන්න පුළුවන්. ඔයත් හදලා බලන්න.